Hi everyone, welcome back to my YouTube channel. ඔන්න මං හුඟ දවසකින් අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ vlog එක ඉවර වෙනකම් මාත් එක්ක එකතු වෙලා ඉන්න බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මම selfie stick එකක් ඕඩර් කරා. සාරලි නෑ අපා ඉන්න ගන්න. මං ඒක ඒක ඕඩර් කරේ මන්නේ ගම්මංගා චුටි ගාව තියෙන සල්ලි වලින් ගන්න හිටියේ. ඒක ටීචර් කුරියර් චාර්ජ් එක 200යි. අරක ඔක්කොම 1400. ඕ එකක් තියෙනවා අර හලෝ හොඳම එක රින් ලයිට් එක නෑ හිටවලා මේ අදත් සුපුරුදු විදිහට මේ ගමන යන්නේ මායි අයියයි අපේ ගමේ සගයයි අපේ මල්ලිත් මේක යන්න එන්න හිටියේ ඒ වුණාට යට ක්ලාස් එකක් වැටුණා ඒ නිසා එයා ආවේ නැහැ අපි තුන්දෙනා වෙනදා වගේ හැම උදේම ලෑස්තිලා ගමන පිටත් වුණා. ඔන්න අපි ඉස්සෙල්ලාම අපේ ගමනේ නැවතුම්පලට ආවා. ඒ තමයි මොන හරි කාලා ඉන්න. මොකද අපි තුන්දෙනාම උදේම ආව නිසා මුකුත් කාලා හිටියේ නෑ. අපි මේ පාර ආවේ අලුත් තැනකට මොන හරි කන්න කියලා. මොන හරි නෙවෙයි පරාට කන්න. අයියා මෙතනින් කලින් කාලා තියෙනවලු මෙතන පරාට හරිම රසයිලු. ඊට පස්සේ අපි දෙන්නවත් එයා දෙකන් ආව මෙතනට පරාට කන්න. ඇත්තටම මෙතන කෑම හරිම රසයි. අපි පරාට තමයි ගත්තේ. එතන පරාට හරිම රසයි. මම පස්සේ දාන්නම් එතන නම මට හරියටම මතක නැහැ. මම නම් පරාට ගන්න ආසම මෙහෙම ඉස්සල්ලාම කෑලි චූටි කෑලි වඩල කඩලා පිඟානට දාගෙන ඊට පස්සේ හොද්දී දාගන්නේ ඔක්කොම දාගෙන ඊට පස්සේ අරන් කන්න තමයි මං ආසම. සමහර අය නම් එහෙම නෑ ඒ වෙලාවේ චුට්ට කඩ කනවා. මම නම් ආස එකවරම ඔක්කොම ටික පොඩි කෑලි වලට කඩාගෙන දාගෙන කන්න. එහෙම කාලා බලන්න කාලා නැති අය හරිම රසයි එහෙම කෑවහම. ආයෙ ගියොත් ආයෙම කන්න ඕන එතනින් පරාට. මොකද එතන ඒ හොද්දී ඒ දේවල් එක මාරම රසයි. අපි මෙහෙම කනකම් මම ඔයාලත් එක්ක පොඩි දෙයක් කියන්නම්. මොකද මම මේ ගෙවන්නේ මගේ ජීවිතේ හරීම ලස්සන කාලයක්. ඉතින් මම දන්නවා ඉස්සරහට එන්න තියෙන්නේ ඊට වඩා ලස්සන කාලයක් කියලා. ඔයාලටත් එහෙම වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයාලගේ ජීවිතෙත් හරීම ලස්සන කාලයක් ඉක්මනට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝම කැමති අපි ආදරය කරන අය එක්ක අපේ පවුලේ අය එක්ක සතුටින් ආදරෙන් සැනසීමෙන් ඉන්න. තමන් කරන්නේ හරි දේ නම් ඒක තමන්ගේ හිතට එකඟව ඒ දේ කරා යන්න ඔයාලට අනිවාර්යෙන් හරියනවා. මම ඉතින් මගේ මේ ලස්සන කාලේ මෙමරිස් එකතු කරන්න හරිම ආසාවෙන්. මොකද මට මේ කාලේ හරිම වටිනවා. ඉතින් ඒ දේවල් ලස්සනට වීඩියෝ කරලා මම මගේ YouTube එකට අප්ලෝඩ් කරන්නේ ලස්සන මෙමරි එකක් විදිහට මට පස්සේ කාලෙක බලන්න. ඉතින් මගේ ජීවිතේ වගේම ඔයාලගේ ජීවිතෙත් ලස්සන වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතන පරාට මාරම රස නිසා මට තව එකක් කන්න ඕන වුණා. ඒ වුණාට එකක්ම කා ගන්න බැරි නිසා අයියා ගත්ත එකෙන් තව චුට්ටක් ඉල්ලගෙන කාලා අපි තුන්දෙනාත් එක්ක ටී එකක් එහෙම බීලා එතනින් පිටත් වුණා. මොකද අපි 10:00 වෙද්දී අපේ මේන්ම වැඩේ තියෙන තැනට යන්න ඕන නිසා. ඔන්න අපි කඩිමුඩියේ ආවේ මෙන්න මෙතනට.
අද අපි ෆිල්ම් එකක් බලන්න තමයි ආවේ. ස්පයිඩර්මෑන් අලුතෙන්ම රිලීස් වුණු ෆිල්ම් එක. ඒක බලන්න ගොඩාක්ම වුණාම තිබ්බේ අපේ අයියටයි නංගිටයි. මම නම් ඒ වගේ ෆිල්ම් වලට ආස කෙනෙක් නෙවෙයි. ඒ දෙන්නට ඕන හින්දා තමයි මාත් ආවේ. අපි ඉතින් එතනට වෙලාවටත් කලින් ගිය හින්දා ටිකට් බුක් කරලා ඔය විකාර කර කර හිටියා. මේ නම් අයියා ටිකට් බුක් කරනකම් අපි ඔය කෝලම් කර කර ඉන්නවා. අපි ඉතින් ඊට පස්සේ ෆොටෝස් ගහන්න ගත්තා. අපි අද්දි ලොකුවට කට්ටිය ඇවිල්ලා හිටියේ නෑ. ඒ නිසා අපිට හිතේ හැටියට ෆොටෝස් ගහලා එක එක කෝලම් කර කර හිටියා අපේ වෙලා වෙනකන්. මම පොඩක් ට්‍රේලර් එකක් බලලා නිකන් ස්පොයිල් කරගත්තේ නෑ. එළියයි. ෆොටෝ එක අපි දෙන්න මේ මේක 3D ෆිල්ම් එකක්. ඒ නිසා අපිට මේ ග්ලාසස් දුන්නා. අපි ඒවත් අරගෙන ඊට පස්සේ පොප්කෝන් අපි පෙප්සි ගත්තා. අපි ගත්තේ චීස් පොප්කෝන් එකක්. ඒක මරු රහයි. මම පළවෙනි පාරට චීස් පොප්කෝන් එකක් කෑවේ. ඒක හරිම රසයි ඒ වුණාට. අපිව 10:00ට ඇතුළට ගත්තට කඩේ එනකන් වෙන්නේ නැති අපිට කොහොම හරි ගොඩක් වෙලා ඉන්න උනා ඇතුළට වෙලා. මේ මොකද තව දෙතුන් දෙනයි අපිත් එක්ක ඇතුළට ඒ වෙලාවේ ආවේ. ඊට පස්සේ තව සෙනඟ පිරෙනකන් වෙන්නේ නැති. තව ගොඩක් වෙලා අපිට ඉන්න උනා. ඉතින් අපි එතන ෆොටෝස් අරගෙන අපිට ඕන වීඩියෝස් අරගෙන කයි එක ගහ එතනට වෙලා හිටියා ෆිල්ම් එක පටන් ගන්නකම්. මම නම් ස්පයිඩර්මෑන් ෆිල්ම් ඒ සීරියස් වල ෆෑන් කෙනෙක් නෙවෙයි. අපේ අයියටයි නංගිටයි ඕන උන හින්දා තමයි අපි ගියේ මේක බලන්න. මට නම් ඇත්තටම නිින්දත් ගියා. මොකද මම ආස නැහැ. ඒවට ආස කෙනෙක් නම් ඔන්න කට ඇරගෙන බලාගෙන ඉඳි. මම නම් ඒවට ආස කෙනෙක් නෙවෙයි. මුල් ටිකක් බැලුවා. ඊට පස්සේ මම නිදාගත්ත. මට ඒක හරිම කම්මැලි. මම ඒ පැත්තට ආස නැහැ. ඒකයි මම නම් ෆිල්ම් එක ඉවර වෙනකන් හරිම අමාරුවෙන් හිටියේ. අර දෙන්න නම් කට ඇරගෙන ෂෝක් එකට ආසාවෙන් බලන් හිටියා. ඊට පස්සේ ඉවර වෙලා එතන තියෙන කූල් ප්ලැනට් එකක්. අපි ඒකටත් ගිහිල්ලා එතන shopping නම් කරේ නැහැ. මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ අපි ආවා ගල් තැටියට. අපි බඩගින්න හිටියේ කෑම කන්න. එතන කෑම කොහොමත් රසයි. අර්ලගම් විල පාරේ අපි තුන්දෙනා ඉතින් එතනට ඇවිල්ලා දවල්ට කාලා අම්මලාටත් කෑම එකක් අරගෙන ගෙදර යන්න පිට. ඔන්න ඉතින් ඔය විදිහට තමයි මගේ මේ ලස්සන දවස ඉවර වුණේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක අවසාන වෙනකන් එකතු වෙලා හිටිය ඔයාලට ගොඩාක් thank you. මම ඉස්සරහට තව ලස්සන වීඩියෝස් අරන් එන්නම්. එතකන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න.